ක්‍රිස්තුපූර්ව දෙවන සියවසේ එක්තරා දවසක ඉන්දියානු සාගරයේ පිහිටි රමණීයම භූමි ප්‍රදේශය හදිසියේම අවදි වූයේය. ගඟෙන් එතර ආක්‍රමණිකයෝ මෙතනින් එහා ගොළු මුහුද. ඉතින් කොහොමද මං අත්පැදි කරගෙන නිදාගන්නේ? ඒ වීරත්වය මනුෂ්‍යත්වය පමණකින්ම ඔප කළ ඒ පොළවේ උපන් ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පිළිබඳ ජීවන වෘත්තාන්තය සියසින් දැක බලා ගැනීමටය. ඔබ තාම සාකච්ඡා කරන්නේ පිළිණු වෙච්චබේ. අලුත් තත්ත්වයට වඩා හුඟක් වෙනස්. මනුෂ්‍යත්වයත් සද්ධර්මයත් වෙනුවෙන් තම ජීවිත පමණක් නොව ආත්ම විමුක්තියද පරිත්‍යාග කළ මිනිසුන් පිළිබඳ කතාව. ජයන්ත චන්ද්‍රසිරි සිනමා නිර්මාණය. ගුණපාල රත්නසේකර නිෂ්පාදනය. පටිසෝතගාමී ආදි දේශපාලන මිනිසා පිළිබඳ අතිශය නූතන සිනමා විවරණය. මහරජ ගැමුණු. කවුරුන් ගැනද මේ? දුෂ්ට ගාමනී අභය ගැන. කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ රන්දම් වැලමුළු රට පුරා සොයන මිනිසා. එලාර් මහ රජ්ජුරුවන්ගේ රාජපුරුෂයින් මුළු රට පුරා සොයන මිනිසා. ඔබට යළිත් රජ කුමරෙකුගේ රාජතාන්ත්‍රික භාවය පිළිබඳව කියා දිය යුතුද? රටේ අහිංසක මිනිසුන් මදුරුවන් වගේ ඝාතනය කරනකොට රාජ්‍ය පිහිසුණු තර්ජනයකට ලක්ව තිබෙනකොට රාජතාන්ත්‍රික සිරිත් විරිත් පමණක් ආරක්ෂා කර සිටීමේ බලය කුමක්ද? කට! ප්‍රවීණ සාහිත්‍ය විචාරකයන් විසින් භවිෂ්‍යත් විදර්ශනාවක් ගැබ් වූ උසස් නවකතාවක් වශයෙන් හඳුන්වන ලද කෘතියේ සිනමා අනුවර්තනය. හිද්දලයාට මං එපාද? අනුන්ට අයිති දෙයක් බලෙන් අයිති කරගන්න කෙනෙක් නෙවෙයි මං. නියම පිරිමිකම කියන්නේ Tamanට උමනා දේ බලෙන් හරි අයිති කරගන්න එක තමයි. පල බරව සෙවන සදනා තුඟුරු කකිනුඹ විසල් ඒ මියුරු පල රස විඳිනා පින නැතත් සිත තුටින් උන්වහන්සේ නිවන් පුරයට සපත් වුණා. මට කිසි කලෙක ශ්‍රේෂ්ඨ මිතුරන් මුණ ගැසී නෑ. එහෙත් මට ශ්‍රේෂ්ඨ සතුරෙකු මුණ ගැසී තිබෙනවා. මා යුද කළේ රුධිරය දැකීමට ඇති ආශාවක් නිසා නොවේ. ශක්තිවන්තයා ජයග්‍රාහකයා යයි කීමටත් නොවේ. මනුෂ්‍යත්වය වෙනුවෙන් ධර්මය ආරක්ෂා කොට දීමටයි. ඒ ධර්මය රකින්න රට ආරක්ෂා කොට දීමටයි.